ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ඔබට තවත් මේ දරුවෝ බලා ගන්න ගොඩාක් දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. ඔබේ ජීවිතේ ඒ කියන්න බැරි තරම් හිරු පායන්න ඕනේ. ඔබ නැගිටින හැම දවසක්ම යහපත් දවසක් වෙන්න. ඉතින් ඔබ ප්‍රාර්ථනා කරන ඔබේ දරුවා සමාජයේ යම් තැනකට ගෙනියන්න ඒ දේ ආකාරයෙන් ඉටු වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරන අතර අද හැම විශේෂ දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුටම හැපි මදර්ස් ඩේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් ඔබට සුබ දවසක්. ඉතින් අද මුළු ලෝකෙටම විශේෂ වූ දවසක්. ඔබ දන්නවා ඇති ලෝක මව්වරුන්ගේ දිනය අද බොහෝ මව්වරු අප ලෝකයේ සමරනවා. ඉතින් ඒ නිසා මම හිතුවා ඔයගලන්ට වචන ටිකක් කතා කරන්න ඕනේ විශේෂයෙන්ම විශේෂ දරුවෝ ඉන්න දෙමාපියොන්ට දෙමාපියෝගෙන අම්මලාට මම හිතුවා කතා කරන්න ඕනේ කියන එක සහ ඔබට සුබ පතන්න ඕනේ කියන එක. විශේෂ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කිව්වහම ඇය හරිම ශක්තිමත් අම්මා කෙනෙක්. ඇයි කියලා කිව්වොත් එයා උත්සාහ කරනවා මගේ දරුවා මම සමාජයේ තැනක හින්දවන්න ඕනේ. මගේ දරුවා සමාජයට මම ගෙනියන්න ඕනේ. කතා කරන්න දරුවෙක් නම් මම යාව කොහොම හරි කතා කරවන්න ඕනේ කියලා. ඉතින් මගේ ජීවිතේ එක්ස්පීරියන්ස් එක කතා කරොත් එහෙම මම ගොඩාක් දෙමාපියොත් එක්ක වැඩ කරනවා අවුරුදු 10ක් 12කටත් එහා. ඉතින් එතකොට මේ හැම කෙනෙක්ම ඇවිල්ලා කියන දේවල් තියෙනවා අයියෝ ටීචර් මම ඉස්කෝලේකට දැම්මහම එතන සමාජයෙන් වෙන දේවල් මට අඬලා මට කඳුළු නැහැ. ඒ දුක. ඒතර සමහර අය කියනවා අනේ මට කොහොම හරි මගේ දරුවට අම්මා කියන වචන හරි කියව ගන්න පුළුවන් නම් ඒක මම දකින ජයග්‍රහණයක්. ඉතින් ආයේ සමහර අය කියන දේ තමයි මම ජීවත් වෙලා ඉන්නකම් මම යාට පුළුවන් හැමදේම කරනවා කියන එක. ඉතින් ඒ අම්මලාගේ වචන, ඒ අම්මලාගේ හඬ, ඒ කඳුළු මම අනන්ත අප්‍රමාණ දැකපු ටීචර් කෙනෙක්. ඉතින් මගේ ජීවිතේ සමහර විට මම සංවේදී වෙනවා, සමහරට මට තරහා ගන්න බැරි වෙනවා ඒගොල්ලන්ගේ දුක වේදනාව කියන එක. ඉතින් මේ විශේෂ දරුවන්ගේ මේ අම්මා කියන කෙනා හරියට පොරබදිනවා තමන්ගේ ජීවිතෙත් එක්ක. මේ දරුවව කොහොමද මම සමාජයේ හොඳ පුරවැසියෙක් කරන්නේ, සමාජයේ හිට ගන්න පුළුවන් පුරවැසියෙක් කරන්නේ කියන මේ අම්මා පොරබදිනවා. ඇයි බලන්නේ කොහොම හරි ඒ දරුවට ආලෝකයක් දෙන්න. ඒ දරුවගේ ඒ මඟ පාදන්න. ඒ වගේම තමයි ඒ දරුවගේ ජීවිතේ යහපත් තැනට ගෙනියන්න. පාසලට ගියත් ඈ සමහරට පාසලේදී සටන් කරනවා. මේ ගුරුවරුත් එක්ක සටන් කරනවා, දෙමාපියොත් එක්ක සටන් කරනවා, සමාජයත් එක්ක සටන් කරනවා. සමහරට තමන්ගේ සැමියාත් එක්ක සටන් කරනවා. මම දන්න සමහර මව්වරු ඉන්නවා මේ වගේ දරුවෙක් ඉන්නවා කියලා දැනගත්තහම ඒ පියා මේ මවව අතහැරලා යන අය ඉන්නවා. පීඩා දෙනවා මවට. ඔයා නිසා තමයි මේ කියන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් දුක, කඳුල, වේදනාව මේ ඒ කියන්නේ කියන්න බැරි දේවල් උස්සුලගෙන යන කෙනෙක් තමයි මේ විශේෂ දරුවෝ ඉන්න අම්මලා කියලා කියන්නේ. ඈට නම් මේ ලෝකේ කොච්චර අය දේවල් කිව්වත් ඈට කියන්නේ ස්තුති කරන්න වචන නැහැ ඇත්තටම. ඒ කියන්නේ මේ වගේ දරුවෝ බලන අම්මලාට ස්තුති කරන්න වචන නැහැ. ඈ ශක්තිමත් මවක් වෙන්න ඕනේ මේ සමාජයේ. මොකද ඈට දරා ගන්න තියෙන දේවල් සාමාන්‍ය දරුවෙක් බලන අම්මා කෙනෙකුට වඩා වැඩි. අපිට සමහර දේවල් දැනෙන්නේ අපිට නොවෙන නිසා. හැබැයි අපිටම දෙයක් සිද්ධ වුණොත් දැනෙනවා මේක කොච්චර වේදනාවක්ද, මේක කොච්චර බරක්ද කියන එක. ඒ දේ මේ මව්වරුන්ට දැනෙනවා. ඉතින් අද දවසේ මම ප්‍රාර්ථනා කරනවා මේ විශේෂ දරුවෝ දරාගෙන, මේ විශේෂ දරුවෝ බලාගෙන යන දෙමාපියොන්ට වැඩි ශක්තිය ලැබෙන්න ඕනේ. ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ඔබට තවත් මේ දරුවෝ බලා ගන්න ගොඩාක් දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. ඔබේ ජීවිතේ ඒ කියන්න බැරි තරම් හිරු පායන්න ඕනේ. ඉතින් ඔබේ ජීවිතේ හැමදාම ඔබ නැගිටින හැම දවසක්ම යහපත් දවසක් වෙන්න. ඉතින් ඔබ ප්‍රාර්ථනා කරන ඔබේ දරුවා සමාජයේ යම් තැනකට ගෙනියන්න ඒ දේ ආකාරයෙන් ඉටු වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරන අතර අද මේ ලෝකයේ ඉන්න හැම විශේෂ දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුටම හැපි මදර්ස් ඩේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.